Hi කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අපි තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මේ පාර ගෙනාවේ autumn එකට. දැන් අපි ඉන්නේ autumn එකේ. autumn එක කියන්නේ සරස් සමයට අපි කොහොමද වගා කරන්නේ, අපේ ගෙවතු වගාව කොහොමද කරන්නේ කියලා පෙන්වන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් බලන් ඉන්නකෝ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආස හිතේ. ඉතින් අපි මුලින්ම වින්ටර් එකටත් ඒ වගේම ඕටම් එකටත් හරියන පැල ටිකක් බලන්න ආවා බනින්ස් කියලා. මෙහි තියෙනවා වෙයාහවුස් එකක්. ඉතින් ඒකේ ගාඩනින් තව හાર્ඩ්වෙයාර් හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ දැන් අපි ඒකේ තමයි ඉන්නේ. මේකෙන් ඉතින් අපි දැන් පැල ටිකක් අරගෙන අපි ගෙදර ගිහිල්ලා ඒ ටික වවන්න තමයි යන්නේ. beetroot, carrot, lettuce, spring onion තියෙනවා. onion පැල තියෙනවා. හර? යප් තියෙනවා මල් වර්ග. සුදුලුණු ගමුද? මෙන්න මාර ලස්සනයි. තරු මේ මල් එක ලස්සන බලන්න. මෙන්න තියෙනවා දෙහි ගස්, දොඩම් ගස්. මේ තියෙන ඔක්කොම pots. මොනවාද ගන්නෙ? මොනවා ගන්නද කියලා දෙන්න. ගෝවා තියෙනවා, බ්‍රොකොලි තියෙනවා. අරගේ අර තියෙන ඉන්ජිනියරින් එක ගලවලා මේ වගේ එකක් හදමු ගාන. තියෙන එකක් තියන්න. ඔය වැඩිපුර ඕකත් හදමු. ටිකක් ලොකු පසක දාලා හදන්න ඕනේ. එතකොට තමයි හොඳට මහතට එන්නේ. 32ක්. 5ක් විතරද? ගණන් දාන්නේ. මෙතන 4:44. ඕනද? ගන්න නම් ගමු. මේ ඔක්කොම වින්ටර් එකට හැදෙන එළවලු පළතුරු. ලූරුලු. මේක මොකුත් දෙන්නේ නැති නෑ. ඕව හැදෙනවා වින්ටර් එකට. අපි දැන් ඉන්නේ අපේ ඕටම් එකේ. තව ටික දවසකින් අපිට වින්ටර් එක එනවා. ඉතින් අපි මේ සමයකේදී හදපු ගස් ඔක්කොම දැන් මැරිලා තියෙන්නේ. මේ තක්කාලි ಜಾති ඔක්කොම මැරිලා නිරි සමහර ඒවා තියෙනවා තාම මල් හැම ඇවිල්ලා. සමහර ඒවත් මැරිලා ගිහිල්ලා. ඉතින් අපි ඔක්කොම දැන් අයින් කරලා අලුත් ඒවා ටිකක් දාන්න තමයි හිතන් ඉන්නේ. කොහොමත් වින්ටර් එකට කිව්වට ඕටම් එකට වගේ හදන්න පුළුවන් ಜಾති ටිකක් තියෙනවා ভেජිටබල්ස් වගේක්. ඉතින් ඒවා හදන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. බටු මැරෙන්නේ වින්ටර් එකේදී. බටු නම් මැරෙනවා වින්ටර් එකේදී. එනකට මේ දැන් ගෙඩිය ඇවිල්ලා චෝටියට. මේකෙත් මල් ඇවිල්ලා. අපි මේ බටු වල ගෙඩි 3ක් 4ක් කඩාගත්තා. චෝටි ඒව තමයි ඉතින්. පෝච්චි වලනේ හැදුවේ. මල් තියවලා. ඔව් මලුත් ඇවිල්ලා එකේ මේ අර චෝටි ගෙඩියක් ඇවිල්ලා. දැක්කද? ඔය මල මේව වෙලා. ඔය ඔතන යට. ඔය තියෙනවා ඉතින්. ඔන්න ඔතන.
කවන්නද මෙහෙම තියා. ඔහොම තියපු දැන් ඕවනම් මේ වෙලා ආයෙනවා. ඔය වෙරිච්ච මල් ටික ආයෙ ගන්න පුළුවන් අපිට ඊළඟ පාරට දාන්න. මේ අපේ පරිසරයේ මේ දවස්වල අවුවක් තියෙනවා, වැස්සක් තියෙනවා. හරිම අඳුරු ගතියක් තමයි තියෙන්නේ. මොකද දැන් අපිට කොහොමද ජූන් ජුලයි වෙද්දී වින්ටර් එක එනවා. එන අයියයි ඒ ගහේ ආවේ එන්න ලොකු ගෙඩි. හරිද? හරිද? ගෙනල් දෙන්න පොහොර ටිකක්. මේක තමයි අර මාරම සැර මේ කොච්චි එකක්. ඒක කොච්චි කොට නයි මිනිසුත් නෙවෙයි. ඒ ගහ තියාගමුනේ. ඔවනේ ඒක සැර මේ කැලක් දැම්ම සැරයි මිරිස්. ඒ වල මුල්දු වල හැම තැනමනේ. අපේ තක්කාලි වැස්සක් එන්න වගේ යන්නේ. අහස හොඳටම කළු කරලා නේ. ඊයේත් වැස්සා, ඊට ඉස්සෙල්ලා දවසෙත් වැස්සා, අදත් වහිනවා. මොකද කරේ? ආපහු සුබ කරනවා. අපිට දැන් වින්ටර් එක එනවනේ, ඕටම් එකේනේ. ඕටම් එකට හරියන පැල දාන්න තමයි දැන් යන්නේ. අපි 8 වගේක් ගෙනාවා. ස්පිනචි ඒකෙම බීට් ඒ ටික දාන්න තමයි යන්නේ. ගොඩක් ඒවා වින්ටර් එකට හැදෙන්නේ නැහැනේ. වින්ටර් එකට ගොඩක් සීතලයි. එතකොට පැල හැදෙන්නේ නැහැ. ඉතින් ඒ කාලෙට හැදෙන ඒවල් ටිකක් තමයි දැන් දාන්නේ. මේ දැන් අපේ පැත්තේ ගස්වල කොළ කහ පාට වේගෙන එනවා. කොළ පාට, මේ කහ පාට, රතු පාට ගොඩක් එක පාට වෙනවා. මේ ගහේ කොළ ඔක්කොම තව ටික දවසක් ගිහිල්ලා මේවා කහ පාටේට ඔක්කොම වැටිලා යනවා. බිම තියෙන්නේ ඔක්කොම වේලිලා. මෙන්න අපේ කරපිංච පැලය අපි ඇතුළට ගත්තා. ගේ ඇතුළට ගත්තා. මොකද වින්ටර් එකේදී එළියේ තිබ්බොත් මේක මැරෙනවා. අර අල බහින් ටිකක් ගොඩ දාන්න එපා. අර අපිට ඉස්සර අල ලොකුනේ නෑනේ කලින් එකේ. නෑ මේක පැලේ පොඩ්ඩක් ලොකු වෙද්දි වැඩි පැල ගලවලා වෙන තැනක හදමු. දැන් මොනවද දාන්නේ? ස්පිනච්. මේවා හොඳට හැදෙනවානේ. ගිය පාරත් අපි අට දැම්මේ. මතකද? මාරු විදියට එනවා ඒක.
මෙහෙ තියෙන්නේ බේබි ස්පිනච් එක. දැන් අපි කැරට් දාන්න යන්නේ. කැරට් ඇට තවන් කරන්න. අද මාර සනීප ළඟ තියෙන නේද? පොඩි සීතලක් තියෙනවා. කැරට් ඇටවල චූටි. චූටිනේ? ඒවල ඇට ගන්න කොහොමද අර මල්ලාම මල්ලලින් ඉන්නදනේ? අපි අපේ ගාඩන් බෙඩ්ස් ටික සුද්ධ කරනවා. මේ අපේ බෝංචි පැල ටික ඔක්කොම දැන් සවුත් වෙලා තියෙනවා. බෝංචි තියෙනවානේ. හොර. ඒක දෙක තුනක් තියෙනවානේ. ටික ගමු. අර පුටු උඩින් තියන්න. පැල ටික. වට්ටක්ක දලු ටිකවත් අපි කඩා ගන්නවා. මොකද ඒක හරියට ගෙඩියක් ආවේ නැහැ. අය හැදෙන්නේ නැහැ ගෙඩි. ඔව් දැන් සීතලට කොහොමද හැදෙන්නේ? මල් එනවා විතරනේ. හැදේද ඔයා කියන්නේ? මල් තියනවා. හැදේද ඔයා කියන්නේ? මං හිතන්නේ. දැන් සීතල කාලේ වට්ටක්ක හැදෙන්නේ නැහැ නේද? අපරාධයනේ. අපි මේ පරක් වුණාද කොහෙද බවන්න නේද? තවත් ටිකක් අර ඒවල මල් එනවා. අර මල් ගොඩ අර අතන මලක් ආව ලොකු මලක්. මම හිතන්නේ සීතල වැඩිකමට ඒව පර වෙලා යන. බලන්න ඕවල ගෙඩි එහෙම තියනවද දන්නේ නැහැ. අපි දැක්කේ නැහැ. මේවා පොඩි මිනිස් බලමු මොකද වෙන්නේ. මේ දෙකේ පස් ටික බෝල් කරලා මේ දෙකේම දාන්න ෆුල් පැයතුයි. මේ කවුද මේ? මේ අපි හදපු කැරට්. මේ කැරට් කොලක් කන්න පුළුවන් නේ. මේ අපේ විටමෙලන් වල කරවිල මේ උගුල්ලලා දැම්ම කොහොමත් ඒක හරියන්නේ නැහැ දැන්. සීතල කාලේ එනවනේ. මෙන්න අපේ ලෙමන් කොළ පාට ගෙඩි පිරීලා. බරටම වැඩ වගේ. බරටම වැඩ වගේ. හා? මම මේ පොට් දෙයක් හොයන්නේ. මම හොයාගෙන එන්න. මෙන්න තියනවා ලෙමන් ග්‍රාස්. දැන් ඉතින් සමයක ඉවර නිසා අපි මේවා ගලවනවා. මාරම සුවඳයි. මාරම සුවඳයි මාරම විදිහට මුල්ලල්ලා. මුල් දිගටම අල්ලලානේ. මෙන්න අපේ ගොටු කල. අපි ලංකාවට යනකොට කපලා ගියා ඔක්කොම. දැන් ඇවිල්ලා ආයෙත්.
මේ අර මේකට දාගන්න. මොකටද? අයියෝ හලෝ ගොටු කොලත් මේ වෙනවා. ගොටු කොල ඔක්කොම මේ වෙකේ. මාර ගොටු කොල ගොඩක් තියෙනවා. ඔව්. ඒක. ගොටු කොල හැදෙනවා හොඳට නේද? යනවා වටේටම යනවා. අතුරුක. මෙන්න අපේ පරිසරයේ වෙනස් වීම දැන් ඕටම් එකට. මේ තියෙන අනිත් වට අක්කා. ඒක නම් චූටි ගෙඩි. ඒක නම් මල් එනවා. මම හිතන්නේ ඔක හැදේ කියලා. චූටි ගෙඩියක් හැදලා මේ. මේ ප්ලම්ස් ගහේ කොළ ඔක්කොම නෑලා. මේ වාදිය හොඳයිද? ඒක නම් මාරු. ඒකට දාමනේ. ඒක යට හිල් කරන්න වෙනවා හැබැයි. මේ පස්ස බුරුල් කරන්නද මේක අර මේ මුල්ලුවක් නෑ නේ බුරුල් කරන එක. මේකෙන් කරන්න බෑ. හා? කඩන්න. මෙන්න අපි ගොටු කොළ වගාව. එක්කෙනෙක් පළදාව නෙලනවා. සරුවට තියනවද ගොටු කොළ ඔයාගේ? අදිද මේ? හොඳටම ඇති. තව හැදෙනවනේ චූටි චූටි ඒවා. මේ මොනවාද මේවනේ අර මේ නිදි කුම්බා වගේ. නෑ මොනවා හරි වල් පැලෑ තියමු. කෙන්නයි යන්නේ ඉක්මනට පළදාවනේ ලාගෙන යමු. ඉක්මනට යන්න. මේ පාර කොළ චූටිනේ අර කැපුවට පස්සේ ඒවා හැදෙනවලු. ඒ අර අපි දලු කොළත් එක්ක කපු හින්දා දැන් මේක මෙහෙම තමයි හැදෙන්නේ. දැන් මේකට පොහොර ගහන්න ඕන මැදට. ඔතනටත් දාන්න ඔතන අපි කැරට් හදමු ඔය ටික. කැරට් ටිකක් හදලා තියෙනවනේ. මේ ඇති නේද හල? පොහොර අර පොහොර ටික කොහොමද? හොද. මේ වතුරක බොන්න. ඔකට මොනවද දාන්නේ? ස්පිනච් නේ. අපි අර ගිය පාර හදලා තිබ්බා වගේම මේ පාරත් මෙතන දානවා ස්පිනච්.
ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අපේ මේ බ්ලොග් එකත් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.